hello guys, ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ හබ්බද්දියෙන් තවත් ලස්සන ලොකේෂන් එකට. ඉතින් හසලක පැත්තේ පොඩ්ඩක් සැගවිලා තියෙන ලොකේෂන් එකකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ලොකේෂන් එකට ගිහිලා ලොකේෂන් එකේ විස්තර කතා කරමු. අපි මේ යන පාරේ අපිට ලස්සන තැනක් හම්බුණා නේද දේවි? අනිවාර්යෙන් පට්ට ලස්සන තැනක්. ජපානයෙන් අපිට පරිත්‍යාග කරපු සකුරා පාලම නැත්තම් මිල්ගමුවේ නිපොන් පාලම කියලා තමයි මේකට කියන්නේ. ඒකට මේ පාලම හදලා තියෙන මහයිලිගඟ එහා මෙහා යන්න තමයි මේ පාලම තියෙන්නේ දෙහත්කන්ඩිය හෙට්ටිකොළ පාරේ. අපි ඉතින් අද වීඩියෝ එක පටන් ගන්න හිතුවා මේ පාලම දැක්කාට පස්සේ ඔයාලට මේ පාලමත් පෙන්නලම්. අනිවාර්යෙන් අපි පාලම බලමු guys. වතුර බොර වෙලා වතුරට වැඩි වෙලා තියෙනවා. ඕ මේ දවස්වල සෑහෙන වැස්සනේ. වැස්ස කියන්නේ වයින්නවා මේ දවස්වල හොදට. ඉඳගෙන හොද ගන්න පුළුවන් සයිස් එකට වයින්නවා. දැන් තමයි චෝටක් පායලා තියෙන්නේ. අපි ලොකේෂන් එක පැත්තට යන්නේ නේද? අපි එනම් ලොකේෂන් එකට යන්. මේ වගේ තව ලස්සන තැනක් තිබුණොත් බලාගෙන යන්න. අනිවාර්යෙන්ම. ඉතින් guys අපි දැන් ගොඩ දුරක් ඇවිල්ලා ඉන්නේ. අර වලට පිටිපස්සෙන් පේන පාර තමයි ඉතින් අපි ලොකේෂන් එකට යන්න තියෙන්නේ. අද අපි දෙන්නයි සෙට් වෙලා ඉන්නේ. ඉතින් අපිත් එක්ක ඉන්න අනිත් එක්කෙනා මිහිරන් මස්සංග. මිහිරන් මස්සංගට සහභාගී වෙන්න විදිහක් තිබ්බේ නෑ. එයා ගොඩක් කාර්ය බහුල මේ දවස්වල. ඒ වුණාට එයා අපිත් එක්ක ඉන්නවා අනිවාර්යෙන්. අපේ YouTube channel එක, Facebook, TikTok ඒ හැම දෙයකම ඉතින් අපිට හයියක් වෙලා එයා තමයි වැඩ ටික කරගෙන යන්නේ. මේවටත් ලොකු සපෝට් එකක් අපිට දෙනවා. අනිවාර්යෙන් අපිත් එක්ක ඉන්නවා. ඒක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ මිහිරන් මස්සංගව. අපි ඉස්සරහ වීඩියෝ වල ඉතින් අනිවාර්යෙන් මිහිරන් මස්සංගත් එක්ක සෙට් වෙලා ලස්සන වීඩියෝ ටිකක් ගේනවා. ඉතින් ඔයාලා ඒවත් බලන්න. ඉතින් අපි ලොකේෂන් එක ගාවට යන්නේ දේවි. එහෙනම් අපි ලොකේෂන් එක ගාවට ලොකේෂන් එකට ආවා යාළුවනේ. හැබැයි වහිනවා. වැස්සර නවත්තන්න පුළුවන් જાතියක් නෙවෙයි. සිංහල જાතිය කියන්නේ ඉතින් අපි නවතින්නේ නෑ. නාගන්න කියලා හිතාගෙන ආවේ. දැනටවත් නාගෙන ඉන්නේ. අමතෙන් නාගන්න දෙයක් නෑ. මොකද අපි වෙදේක බලලා ආවේ. ලංකාවේ වෙදේක අද මරු පායනවා කියලා තිබ්බම උතර පායනවා. සෑහෙන සතුටුයි. එක්ක වෙදේකට වැරදුනා නැත්නම් අපිට වැරදුනා. ඔව් ඉස්සයි. නානල්. නාලා ඉන්නේ මම. දැන් කුඩේ පේනෝනේ කුඩ අටවගෙන අපි අතාරින්නේ එහෙම ගේමක් ගහපුවා මේ. නැත්තම්. අලි මා පහසුයි ලිස්සන සුළුයි.
පය බුරුලෙන් තබාගෙන යන්න ඕනේ. මට සිදු වෙනවා. තේරෙනවා බං. අපි ලොකේෂන් එකක් පොඩ්ඩක් බලමු ඉතින් පුළුවන් විදියට හරි. ඉතින් යාළුවනේ ඔයාලට අනිවාර්යයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ ලොකේෂන් එක මෙහෙම තිබ්බ තැනක් නෙවෙයි. මේක ගොඩක් ලස්සන තිබ්බ තැනක්. හැබැයි දිත්ත සුලි ගුණාටුවත් එක්ක ගස් ගලවගෙන ගල් ගලවගෙන ඇවිල්ලා දැන් පොඩ්ඩක් හානි වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ මෙතනින් එහාට අපිට යන්න විදියක් නැහැ. වතුර පාර සැරයි. මේ ඇනිකට් එක මේ අමුණ හදලා තියෙන්නේ හීංගන් හරස් කරලා. හීංගන් හරස් කරලා මේ අමුණ හදලා තියෙන්නේ මේක හදලා තියෙන පොඩි 1950 දශකයේ ඉඳන් 60 දශකයේ වගේ වෙනකන් තමයි මේක හදලා තියෙනවා වෙනකන්. ඒතකොට මේකෙන් මේ අවට හසලක එතනින් එහා පැත්තේ හැම තැනම කුඹුරු ගොවිතැන් කරන්න තමයි මේක හදලා තියෙන්නේ. මේ අවුරුද්දේ දවස් 365 දවසේම වතුර තියෙන තැනක් තමයි මේ හීංගඟ. ඒතකොට මේක මහේලිගඟේ ප්‍රධානම අතු ශාඛාවක්. මේක එන්නේ නගරස් මේවා කප්පන් වගේ මහේලිගඟේ අතු ශාඛාවක් තමයි ඒතකොට හීංගඟ. නක්ලස් කඳු වැටියෙන් තමයි මේක පටන් ගන්නෙ. එතකොට එච්චර තමයි මට කියන්න තියෙන්නේ. මන් දන්නේ නැහැ ඉතින් එහාට මම අහන්න එපා. මන් දන්නේ දැන් වහිනවා. මට සීතලයි මන් තෙමෙනවා. අපි කොහොම හරි ගමන ආවා. අපි එනවා කිව්වොත් අපි එනවා. අපි ආවා. අපි දැක්කා. දැන් අපි යනවා. අපි ආවා අපි දැක්කා අපි දෙමුණා. අපි යනවා. අකියන් තව දෙයක් තියෙනවා මේ පිටිපස්සෙන් පේනවා නාය කියලා තියෙන්නේ. අම්බාවනක නාය කියලා තියෙන්නේ. ඔයාලත් එන්න. හැමදාම වහින්නේ. ඔයාලත් එන්න බලන්න. හරි එන්න. සීතලයි. ඉතින් අපි නාන්න නැහැ කිව්වට නාන්න නැතුව යන්න බෑ කියලා හිතුණා. අද තෙමීගෙන අපි යනවා. වතුර පාර පොඩ්ඩක් සැරයි ගයිස්. නමුත් අපි යනවා. එන්න ඕනේ. පුතේන්න අප්පා දිවිදෙනවා ගාගෙන යනවා. යට නැති වුණාට පොඩ්ඩක් අර වතුර සැඩ පාර රළුයි. ගාගෙන පොඩ්ඩක් යන්න වගේ බලනවා. යමු ඉතින්.
ඔයාලට පේනවද අපි වෙවුලනවා? වෙවුල ඉදිරියටම. වෙවුලනවා පේනවා. සීතලයි. මේ පැත්තේ යන්න බැරි වෙයි මේ පැත්තේ මේ. යකයි වගේද? මේ පැත්තේ යටයි වගේ කියන්නේ එතන අර වතුර පාට පොඩක් සැරේ වගේ නේ. අතරින් නම් යන්න පුළුවන්. එතනින් අර මුල්ලෙන් අර ගහකාවින් යටයි වගේ. ලියක් කර තිබ්බම අපිට දාලා බලන්න ඕනේ. දවස් ඔයාලට හිතන දේ කමෙන්ට් කරගෙන යන්න අනිවාර්යෙන්. අපි මේ පැත්තෙන් යන් කිව්වේ මගේ වුණාද පාර වැලි නම් තියෙනවා සුපිරි ගල් ටිකක් තියෙනවා පට්ටම ගල් ටිකක් තියෙනවා එබී කඩාගෙන යනවා මාවත් දාලා එබී නෑනේ ඒ අතන සරනේ යම් පල්ලෙහා ගියා නැවත අරේට කයි ගල බලමු සෑහෙන්න අමාරු රාජකාරියක් කරන්න වෙලා තියෙන්නේ යන්න තැනක් නැහැ. වතුර පාර සැරයි. යනවා. අපි යනවා කොහෙන් හරි එහා පැත්තට යනවා. වට්ටම ලස්සන තැන් දෙක තුනක් තියෙනවා ගයිස්. මං කිව්වා වගේ තමයි. පොඩි යන්න යන පල්ලෙහාටම. මෙතන දැන් මට තේරෙන විදිහට යන්නේ මොන වගේ සීන් එකක්ද දන්නවද? එහා පැත්තේ තනකොළ කන ගොනා. ඒ වගේ සීන් එකක් යන්නේ මෙහා යූරි තන දකින්නවා වනා කියලා. අතන යට නෑ මෙතන යට නෑ කිකි යනවා. දෙපම් මාත් එනකන් මේ මෙතන දැලෙන්න බලන්න මේ මම මේ ගල්ට ඇවිල්ලා හරි මෙතනින් ආවේ බං මුල් ටැග්ද දැන් ආවද පුනවද හැමදාම එක වගේ පට්ටම අත්දැකීමක් ඒ කියන්නේ මේ වැස්සත් එක්ක මාටම අත්දැකීමක් තියෙනවා අපිට එහා පැත්තට යන්න බැරි වෙන්නේ වතුර පාර පොඩ්ඩක් සැරයි හැබැයි අපි කොහොම හරි එහා පැත්තට යනවා එබී මොකක්ද කියන්න තියෙන්නේ මේ සම්බන්ධව? වතුර කියන්නේ වතුරට. ඕ. යන්න පුළුවන් වෙයිද?
අපි ලියවත් කියලා බලමු යට නේද? ඒකනේ බලමු යට කොච්චර යටයිද කියලා. ඊයේ මෙතන වලට පේනද මට්ට සරයි වතුර ගාගෙන යනවා. ඒකට අපි කොහොමද කියලා දන්නේ? ඒක ගමුනේ නෑ දුර කොහොමද ඉන්නේ ගාගෙන යනවා ගයිස් ගාගෙන යනවා මට බෑ මම මේ වෙන තැනක් නැද්ද යන්න අපි මේ බලලා අමාරුවට තැනින් ඉන්නකො යන්නේ ඒ අතන යට මේ මූ කියන තැන් වල යන්න බෑ මේ අතන ගල් දිනව නෑ අපි එතනින් ගියේ නැත්තේ එතනින් ගියම මම එහා පැත්තේ කෙලවර නොක් වෙනවා. බැයිද නැති මොකක්ද ඉන්නේ ඔය පල්ලෙහාට එන්නේ. තාම පොඩ්ඩයි තියෙන මෙතන බැනගත්තා නම් හරි. ඔව් මේ ආඩිය බැනගත්තා නම් හරි. මේ ආඩිය බැනගත්තා නම් අපි ගාව ඇත්තේ. මේ මීට ලේසි ක්‍රමයක් තියෙනවනේ. අර පැත්තේ යන්න පුළුවන් නේ. කොයි වැටෙන්නේ? තීනගෙන. ඉන්නේ යන්න බලන්න. තීනගෙන යන්න පුළුවන් නේ. ඉන්නේ යන්න බලන්න. නැත්නම් පීනන්න බෑ. අපිට පීනන්න බෑ ඒකයි ප්‍රශ්නේ. පුරුද්ද තමයි ගයිසි. වැඩි පුරුද්ද. අපි අපේ ගමනේ වීඩියක්. ඕ ගල විස්තරවා. මට සිරි වෙනවා මේ. ඔන්න අපි ආවා. අපි මේ පැත්තට ආවා. තා චුට්ටක් තියෙනවා. ඒ චුට්ටට යන්න පුළුවන්. ලයින් එකක් දාගෙන. මාරුම ටික ඇවිල්ලා තියෙනවා. මාරුම ටික ඇවිල්ලා ඉන්නේ මේ වීඩියෝ කරගන්න බැරි වුණා පොඩ්ඩක්. ආපු විදිය දැක්කනම් මේ නෑ ඇත්තටම අපිට පීනන්න පුළුවන්. හැබැයි අපිට කැමරාවත් අරන් පීනන අමාරුව තමයි තිබුණේ. මේකට වතුර ගියොත් ඔක්කොම ඉවරයිනේ. ඒකයි ප්‍රශ්නේ තිබුණේ. නැත්තම් අපි එන විදිය දන්නවා. මේ පොඩක් වතුරත් වැඩි හින්දා කැමරාවත් තෙමිලා තියෙන්නේ දැන් හොඳටම. එන්නලා තියෙන ලොකු කට්ටක් කාලා මේ පැත්තට කොහොම හරි කැමරාව බේරගෙන ත්‍රිප්පු දෙකක් බේරගෙන කුඩේත් බේරගෙන ආවා. එහෙනම් ගයිස් අපි ආ පැත්තට ගිහිල්ලාම සෙට් වෙමු. ඔයාලට පේනවා දැන් මායාකාරී වගේ මම බැයි යන විදිය. අත්ත සීතලන්නේ තියෙන්නේ. අර එහා පැත්තේ තියෙන්නේ අපි ආපු පැත්ත. ඉතින් ගයිස් අපි මේ පැත්තට ආවේ මේ පැත්තේ පෙන්වන්න දෙයක් තියෙනවා. ඈ? සුපුන්. මේ සිංහලෙන් ඉඳලා තියෙනවා. මේ වලපන්. ප්‍රේම කියලා නෙමෙයි තියෙන්නේ. සුපිරිවටම තිබ්බ ප්ලේස් එකක් ඉතින් මේ සුලි කුණාටු නිසා වෙලා තියෙන දෙයක්. විසිරිලා ගිහින්ලා තියෙන්නේ ලස්සනම ලොකේෂන් එකක්. ඇත්තටම කනගාටුයි. ගෙමුද අපි මෙතෙන් ආවම නාල යනවා මේකේ. ඔය අපි උත්ම කරන්න තියන්නේ මේකේ කෑලි නෑ. දැන් අපි මෙච්චර දුරක් ආවෙත් ඔයාලට මේ මෙතන පෙන්නන්නම් කියලා මෙතනින් නාලා මෙතනින් අපි කෝච්චියේ වගේ ආතල් එකේ ගිහිල්ලා පොඩි පන්න එකක් දාලා පෙන්නන්නම් කියලා. ඉතින් එහෙම අද පෙන්නන්න වෙන්නේ නැහැ. ඇත්තටම කනගාටුයි. මෙතන කැල්ලා තියෙන ගයිස්. මෙතනම කැල්ලා තියෙන.
මොකක් හරි ගල් කැසේ එකක් තියෙනවද දන්නේ නේ. මට සිරි වෙන වතුර පාඩක් එහෙම ආවොත්. ආව වගේම යෑමක් තමයි තියෙන්නේ. වතුර පාඩ සැරයි. මේ අහපන්කෝ එනකොට දැන් ඒ මල්ලෙන් අඩිය දීපේ. ඔව්. දැන් මල්ලෙන් ගාන අඩිය දෙනවා. අනියන. හරි. මාව ගන්නකො. ඒ මං එන්නේ කොහොමයි? මේ ආයේ මේ පැත්තට එන්න නෑ. මාව එක්කනේ යන්නේ මොකක්? යවර බලවැඩ කරන්න බා. බලවැඩ කරන්න බා. ඒ එනෝයි. ඔය අම්මට මොනවද කියන්න ඕනේ? අම්මට කියන්න මම ආදරේ කියලා. ඒ මාව එක්කනේ යන්නේ නා ජෝක් නෙවෙයි සීරියස්ව කියන්නේ. මට බෑ තනිය වෙන්න මේ ගාගෙන යනවා මේ බලන වතුර පාර. කැත වැඩ කරන්න එපා. අන්නේ බඩු ටික ටික තියලෙමු. ආයි දෙපාරක් යන්න බලුවා. හරි දෙන්න බලන්න ක්ලැප් එකක්. බිස්කට් කුඩු කියලා. ඒ මාව එක්කනේ එන්නේ නෝයි. මේ මේටි බඩු ටික ගන්න එනවා. මම ඉල්ල හරියන්න. වාඩ දෙයක් ගහගෙන යනවා. පොඩ්ඩක් නාගෙන යනවා. සුපිරි පට්ටාද මාරු එල පාය මොකුත් දැන් නාලා බලන්න එන්න ඔයාලා තියෙන නාන්න පරිසරයේ සුන්දරත්වය උපරිම විඳින්න ඕනේ අනිවාර්යයෙන්. ඒ වගේම තමයි යාළුවනේ ඇවිල්ලා කන්න බොන්න ආතල් දාන්න නාන්න ඒ වගේම පරිසරය විනාශ කරන්න එපා. එනකොටම දාලා තියෙන බැරල් එකක්. මේ බැරල් එකට අනිවාර්යෙන් ඔයාලා කියන හැමදේම අපද්‍රව්‍ය දාලා යන්න වෙනම දාන්න. මොකද අපි මේ පරිසරය ලස්සන බලාගත්තොත් තමයි තව කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන්. අනිවාර්යයෙන්. දැන් මේක ඉස්සර තිබ්බට මේ දුක්ඛ සුලිකුණාට වින්ද විනාශ වෙලා තියෙන තමින ලස්සනයි. ඒ හින්දා පොඩ්ඩක් දැන් අපිට මෙතන ලොකේෂන් එක පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ. අපි දැනගන්න ඕන අපි එන්න දැන අනිවාර්යෙන් පිරිසිදුව ලස්සන තියලා යන්න. ආව වගේම යනකොටත් තියලා යන්න පුළුවන් නම් එනකොට අපද්‍රව්‍ය තියෙනවා නම් ඔයාලා ඒක බඳුන් වලට දාලා පිරිසිදු කරලා යන්න. ඒක ඔයාලා ඉල්ලන්න. guys අපි ආවා, අපි බැලුවා, අපි නෑවා. දැන් අපි යන්න හදන්නේ. එහෙනම් අනිවාර්යෙන් මෙන්න මෙතන අනිවාර්යෙන් ඔයාලත් එන්න බලන්න. එතකොට අපේ වීඩියෝ හැමදාම බලන්න. පොඩි කියන්න, ඔයා කියන්න පොඩි. අපේ වීඩියෝ හැමදාම බලන්න. තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් වීඩියෝ වලින් අපි ඉදිරියේදී හම්බෙමු. ඒ වගේම අපිව අනිවාර්යෙන් subscribe කරන්න, bell icon එක ඕල් දාගන්න. අපි දාපු ගමන් වීඩියෝ එක නොටිෆිකේෂන් එක ඔයාලා ගාවට ගෙන්නගෙන බලන්න. හෝ පොඩි ප්‍රශ්නයක්. කලින් මත්තට එළිය යනවා. ඉතින් ඒ ටික පිහදාගෙන අපි ඊළඟ වීඩියෝ එකකින් සෙට් වෙමු guys. එහෙනම් අපි ගියා. bye.